දැන් අපි බලමු රිපෝට්ස් කියන එකේ මොකද්ද වෙන්නේ කියලා. අපිට බලා ගන්න පුළුවන් දැන් අපි කොච්චර අපිට බුකින්ග්ස් ඇවිල්ලා තියෙනවද, අපිට ඒ බුකින්ග්ස් වලින් හම්බුණු මුළු මුදල, ඒ වගේ අපිට බලා ගන්න පුළුවන් මෙතනින් මේ රිපෝට්ස් කියන සෙක්ෂන් එකෙන්. අපිට පුළුවන් අද දවසේ බුකින්ග්ස් කොච්චර තියෙනවද අපි අද දවසට හොයපු ගාන. නැත්තම් දවස් 7 ඇතුළත, දවස් 30 ඇතුළත, මේ මාසය ඇතුළත. නැත්තම් අපිට පුළුවන් කස්ටමයිස් කරගන්න අපිට කැමති විදිහට. මෙතනදී අපි හිතමු 5-6 වෙනිදා ඉඳලා 24 වෙනිදා වෙනකම් කොච්චර අපිට ඇවිත් තියෙනවද. ඒ වගේම අපිට පුළුවන් මොන කෝඩ් එකෙන්ද කොච්චර හම්බුනේද කියලා බලන්න. අපි කෝඩ් 1 සිලෙක්ට් කරොත් අපිට බලා ගන්න පුළුවන් 10500ක් ඒ කෝඩ් එකෙන් ඇවිත් තියෙනවා. ඊට පස්සේ කෝඩ් 2 එකෙන් ගත්තොත් කෝඩ් 2 එකෙන් බුකින්ග්ස් නැහැ. එතකොට අපිට පුළුවන් තව මෙතන අපි ක්‍රීඩාව අනුව කොච්චර බුකින්ග්ස් ඇවිල්ලා තියෙනවද කියලා. ක්‍රිකට් නම් අපිට බුකින්ග්ස් ඇවිල්ලා නැහැ. හොකි අපි හොකි බැලුවොත් ඒකෙත් නැහැ. ඒ වගේ කෝඩ් එක මාරු කරලා නැත්තම් ස්පෝර්ට් එක අනුව අපිට පුළුවන් බලා ගන්න. ඒත් එක්කම අපිට මෙතන තියෙනවා එක්ස්පෝර්ට් CSV කියලා එකක්. අපි ඒක ක්ලික් කරාම අපිට ගන්න පුළුවන් රිපෝට් එකක්. මොකද්ද මේ අපිට කොච්චර ඇවිල්ලා තියෙන ආදායම. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් දවසයි ආදායමයි කොච්චර බුකින්ග්ස් තියෙනවද කියලා. ඊට පස්සේ අපි මේ බලමු වොලට් කියන්නේ මොකද්ද කියලා. මේ වොලට් කියන ටැබ් එකට ගියාට පස්සේ අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. අපි දැන් අපි බුකින් එකක් දාද්දි අපි කෝඩ් එකකට නියමිත ගාණක් තියෙනවානේ. අපි හිතමු 3000යි. ඒ 3000 කෝඩ් එක බුක් කරද්දි අපි ප්ලේයර්ට තව ඇඩිෂනල් ගාස්තුවක් අය කරනවා සර්විස් චාර්ජ් එක විදිහට. අපි මෙන්න මේ විදිහට යූසර් බුක් කරද්දි අපිට මේ එක කෝඩ් එකකට අදාළ ගාන ඊට පස්සේ පොඩි සර්විස් ෆී එකක් එකතු වෙලා තමයි ටෝටල් ෆී එක හැදෙන්නේ. ඒ වගේ කොච්චර සර්විස් ෆී එකක් ආවද කියලා මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ඍණ 700යි. එතකොට අපි මේ ඍණ 700 අපි ගෙවන්න ඕනේ සිස්ටම් එකට. එතකොට අපි මෙතනදී අපි ඒ ඍණ 700ක් කියලා පෙන්නන්නේ අපි දෙන්න ඕන ගාන. අපිට ලැබෙන්න තියෙනවා නම් අපි මෙතන මයිනස් ගානක් තියෙන්නේ නැහැ. එතකොට අපි හිතමු දැන් අපි කරන්නේ කෑෂ් පේමන්ට්ස් නම් යූසර් එකෙන් ගන්නේ කෑෂ් පේමන්ට්ස් මෙතනදී ඇඩ් කරද්දී අපි මෙතන බැලන්ස් එක වැටෙනවා ඍණ ගානක් විදිහට අපි දෙන්න ඕන ගාන. දැන් අපි හිතමු පේමන්ට් එකක් කරනවා යූසර් කෙනෙක් ඇවිල්ලා ඔන්ලයින්. එතකොට ඒ යූසර් අපිට නෙමෙයි ඩිරෙක්ට්ලි ගෙවන්නේ, ආයතනයට තමයි ගෙවන්නේ. එතකොට ඒගොල්ලෝ තමයි අපිට දවසේ ගාස්තුව ගෙවන්නේ. එතකොට අපිට පුළුවන් මෙතන තියෙනවා කොළපාට බටන් එකක් රික්වෙස්ට් විත්ඩ්‍රෝවල් කියලා. අපිට එතන දාලා අපිට පුළුවන් මෙතන amount එක අපිට ලැබෙන්න තියෙනවා නම් 10000ක් අපිට ඒක රික්වෙස්ට් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී බැලන්ස් එක බලන්න ඕනේ ඍණ ගාණක්ද නැද්ද කියලා. මෙතන ඍණ ගාණක් තියදී අපිට රික්වෙස්ට් කරන්න බෑ. මොකද අපි තමයි ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ. ඒ නිසා මෙතන රික්වෙස්ට් විත්ඩ්‍රෝවල් කරන්න ඕනේ. ඒගොල්ලන්ගෙන් අපිට ලැබෙන්න තියෙනවා නම් සහ අපිට බැලන්ස් එක ඍණ ගාණක් නැත්තම්. එතකොට මෙතන පෙන්නනවා අපි කරපු මොනවද විත්ඩ්‍රෝවල්ස් ගත්ත. මෙතන අපි විත්ඩ්‍රෝ කරා නම් අන්න ඒක මෙතන පෙන්නනවා.